කොහොමද වාට අද මම ඔයාලව එක්ක යන්නේ ඔන්න මල්වලට ආස අය ජීවිතේ එකපාරක්වත් යන්න ඕන තැනක. ඔව් ඒ තමයි ඉතින් හක්කල උද්‍යානය හක්කල බොටනිකල් ගාඩන් එක. ඉතින් ඔයා මල්වලට ස්වභාවික පරිසරයට ආස නම් අද වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව අන්තිම වෙනකම්ම බලන්න. ඔයා මගේ channel එකටත් අලුත් කෙනෙක් නම් ඉතින් channel එකත් subscribe කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි හග්ගල ලස්සන ලෝකයට ඇතුල් වෙමු. මේ හග්ගල උද්‍යානය නුවරඑළියේ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 10ක් විතර දුරින් තමයි තියෙන්නේ. ඉතින් මේක ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලම බොටනිකල් ගාඩන් එක කියනවා. ඉතින් උසින්ම තියෙන උද්‍යානයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මෙතන ලක්ෂ ගණන් වටින මල් වර්ග, ඖෂධීය ශාක, ගස්වැල්, පඳුරු ඉතින් මේ හැම දෙයක්ම තියෙන තැනක්. මෙතන ඇවිදින්නත් හරිම පහසුයි. හොඳට මේන්ටේන් කරලා තියෙනවා. ඉතින් walking paths නිසා අපිට ඇවිදින්නත් ලේසි පාරවල් තියෙනවා. ඉතින් නගරයේ ජීවිතේ අපි අර ස්ට්‍රෙස් එකෙන් මෙතනට එනකොට ටිකක් විතර අඩු වෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. හග්ගල කියන්නේ ඉතින් මල් වලින් පිරුණු සුරංගනා ලෝකයක් කිව්වොත් එක බොරුවක් නෙමෙයි. ඉතින් මෙතනදී අපිට රෝස, ඒ වගේම විදේශීය මල් වර්ග, ලංකාවේ දුර්ලභ මල් අපිට දකින්න පුළුවන්. ඉතින් මෙතනින් තමයි අපිට රෝස උයනට යන්න පුළුවන්කම තියෙන්නේ. මේ හග්ගල ඇතුළත තියෙන ලස්සනම කොටස් වලින් එකක් තමයි මේ රෝස උයන. ඉතින් මල් වලට ආස අයට නම් මෙතනින් එන්න හිතෙන්නේ නැහැ. විවිධ වර්ණ ඒ වගේම විවිධ වර්ගවල රෝස මල් තියෙනවා. ඉතින් සමහරක් නම් අපේ ලංකාවෙත් දකින්නවත් නැති වර්ග තියෙනවා මෙතන. අපි ආවේ නම් හග්ගලට මේ දිට්ටා කියන සිලිකුණාටුවෙන් පස්සේ. ඉතින් ඒ නිසා අද රෝස උයනේ වෙනදට වඩා රෝස මල් ටිකක් අඩුයි වගේ තමයි පේන්නේ. හැබැයි ඉතින් එහෙම වුණත් මෙතන තියෙන ලස්සන මේ සීතල ඉතින් ඒ රෝස උයනේ ෆීලින් එක නම් ඉතින් තවමත් ඒ වගේම තමයි. ඉතින් අපිට මේ රෝස මල් සුවඳත් එක්ක මෙතන ඇවිදිනකොට තියෙන්නේ ඇත්තටම වෙනමම හැඟීමක්. එක එක පාටවල් වල එක එක හැඩ රෝස මල් මෙතන තියෙනවා. ඉතින් සමහර රෝස හොඳටම පිපිලා තියෙනවා. තව සමහර ඒවා පොහොට්ටු. ඉතින් රෝස මල් බලන්න ආස අයට මෙතනදී නම් නිදහසේම මේ රෝස මල් බලන්න පුළුවන්. මෙතන වැල් රෝස වර්ගත් අපිට දකින්න පුළුවන්. ඉතින් ඒවා සාමාන්‍ය රෝස වගේ නෙමෙයි. වැල් රෝස ඒවා වැල් වගේ තමයි ඉහළට යන්නේ. මේ තියෙන්නේ ඕක් ගසක්. ඉතින් අපි සාමාන්‍යයෙන් ඕක් ගස් දකින්නේ යුරෝපීය රටවලනේ. හැබැයි ඉතින් මේ හග්ගල මේ සීතල කාලගුණයත් එක්ක මේ වගේ විදේශීය ගසුත් ඉතින් වගා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් හග්ගල ශාක උද්‍යානයට යන්න හොඳම කාලය කියනවා නම් ඉතින් උදේ කාලයත් හොඳයි. හවස තමයි හොඳමත් ගොඩක්. ඉතින් අර දවල් කාලේ ටිකක් අවුව සැරගතිය වැඩි. උදේ 8ත් 10:00 අතර හොඳයි. ඒ වගේම හවස 3ත් 4ත් අතර හොඳයි. ඉතින් මේ වෙලාවේ සීතල හුලගත් එක්ක අපිට මල් ගොඩක් පිපිලා තියෙනවා. සාමාන්‍යයෙන් හොඳට මල් තියෙන කාලය කියන්නේ අප්‍රේල් කාලේ. ඉතින් ඒ කාලේ එනවා නම් ඔයාට මීට වඩා ගොඩක් මල් දකින්න පුළුවන්. ඉතින් ජැකට් එකකුත් දාගෙන එන්න. මොකද විශේෂයෙන් උදේ ගොඩක් සීතලයි. ඉතින් ඒ වගේම ඉතින් මේ පරිසරයත් ආරක්ෂා කරගෙන මල් එහෙම කඩන්න නැතුව ඉතින් මේවා ලස්සනට විඳිනවා නම් ගොඩක් හොඳයි. හග්ගල උද්‍යානයේ තියෙන විශේෂත්වයක් තමයි එක එක තීම් වලට වෙන් කරපු ගාඩන් සෙක්ෂන් එකක් තියෙන එක. ඉතින් මෙතන රතු, කොළ, කහ සහ තද වර්ණ මිශ්‍ර කෝලියාස් එකතුවක්ම තියෙනවා. ඉතින් විසිතුරු පැල වර්ග රැසක්ම මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. කෝලියාස් විතරක් නෙමෙයි.
අපි හග්ගලට ආවේ දිට්ට සුලිකුණාටුවෙන් පස්සේ. ඉතින් ඒ නිසා ගොඩාක් මල් වලට හානි වෙලා තියෙනවා. ඉතින් සමහර මල් ගොඩාක් විනාශ වෙලා. ඉතින් හැබැයි ඒත් අර මේ වගේ ස්වභාවික ලස්සන නම් ඉතින් තවමත් වෙනසක් වෙලා නැහැ. ඉතින් මේ දවස්වල අපි යද්දිත් ගොඩාක් තැන්වල අලුතින් පැල හදනවා අපි දැක්කා. ඉතින් ඉස්සරහට එන අයට මේ වගේ ලස්සන මල් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙච්චර මම හිතන්නේ මෙයාලා ලස්සනට මේවා හදා ගන්න ලොකු මහන්සියක් වෙනවා කියලා තමයි ඉතින් අපිට මේවා දැක්කම හිතෙන්නේ. මේ වගේ ලස්සන විසිතුරු පැල වලින් ඉතින් නිර්මාණ අපිට දැක ගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සන සුන්දර වටපිටාවක් තමා තියෙන්නේ මේ හග්ගල මල් වත්තේ. ඉතින් ඒ නිසා තමයි මං කිව්වේ අපි යන්නම ඕන තැනක් කියලා මල් වලට ආස කරන අය. ඒ වගේම හග්ගල මේ මල් උද්‍යානයට ආවොත් අපිට ලස්සන මීවන වර්ග ගොඩාක් බලා ගන්න පුළුවන්. ඉතින් එකම තැනක මෙච්චර මීවන ගොඩාක් දැක ගන්න වෙන්නේ මම නම් හිතන්නේ මේ හග්ගල මල් වත්තේ තමා කියලා. ඉතින් හග්ගලට ආවොත් මේ ලස්සන මීවන වර්ග ඔයාට ගොඩාක් මේ විදිහට එකම තැන බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන හරීම කූල්. මම නම් හිතනවා මේ මීවන ස්වභාවිකවම තමයි ගොඩාක් තියෙන්නේ කියලා. මේ මීවන ශාක වලින් ගොඩාක් ඔය මැටිපස් හේදිලා යෑම දේවල් අඩු කරනවා කියනවා. අඩු කරන්න උදව් වෙනවා කියලා. ඉතින් ඒ නිසා පරිසරයටත් ආරක්ෂා කරන්න ඉතින් ගොඩාක් උදව් වෙනවා මේ මීවන වර්ග. ඉතින් මීවන කියන්නේ හරිම ලස්සන විතරක් නෙමේ පරිසරය සමතුලිතව පවත්වාගෙන යන්න අත්‍යවශ්‍යම ශාකයක් වෙනවා. ඉතින් මම හිතනවා හග්ගල මල්වත්ත කියන්නේ අපි මල් වලට ආස කරන ඔයාට යන්නම ඕන තැනක් කියලා. මොකද මේ සිසිලස පිරුණු පරිසරය, ඒ වගේම මේ වටපිටාව, විවිධ වර්ගයේ පැල වර්ග, විසිතුරු පැල වර්ග මේ හැමදේම එකතු වෙලා අපේ මනසටත් ලොකු සැනසීමක් ගේනවා. ඉතින් ඔයාටත් වෙලාවක් ලැබුණොත් මේ හග්ගලට ගිහින් මේ සුන්දරත්වය ඔයාගේ ඇස් දෙකෙන් අත්විඳලා බලන්න. ඉතින් අද වීඩියෝ එක බැලුවටත් ඔයාලට ගොඩාක්ම ස්තුතියි කියලා කියනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.